2026 10 15 date check කරගත්තා නේද? හැමෝම check කරන්නේ? right එහෙනම් හරි. ඊළඟට අපි දැන් පුරවල තියෙන දේවල් කම්ප්ලීට් කරලා තියෙන දේවල් හරියට කම්ප්ලීට් කරාට මම එන්න ඕන විදිහ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන්නම්. ඒතර ඔබ චෙක් කරලා බලන්න ඔබට අදාළ විදිහට ඒක සම්පූර්ණ කරලා තියනවද කියලා. අපි හිතමු ඔබ යටින් මොකක් හරි වැරදීමක් සිදු වෙලා තියෙනවා කියලා. පුරවන්න ඕන තැනට ඔබ වැරදි දෙයක් තමයි පුරවලා තියෙන්නේ. එහෙම නැත්නම් පුරවපු දේ සම්පූර්ණ නැහැ. මොකක්ද කරන්නේ එතකොට? ඒක තනියකින් කපන්න, තනියකින් කපලා ඊට උඩින් නිවැරදි වචනය හෝ ඉලක්කම ඇතුළත් කරන්න. කුරුටු ගමට කියන්න අවශ්‍ය දේ මේක. අපි පුරුද්දක් තියෙනවා සමහරවිට අපි කුරුටු ගන්නවා. පේන්නේ නැති වෙන කපනවා. එහෙම කරන්න එපා. තනියකින් කපන්න, කපලා ඊට උඩින් ඇතුළත් කරන්න. කපන්න කලින් පුළුවන් නම් මොනවා හරි අපිට ඒක විසඳ ගන්න පුළුවන් වගේ දෙයක් නම් පොඩ්ඩක් අහලා බලන්න අපේ ඔෆිස් කෙනෙක්ගෙන් අත ඔස්සන්න අපි ඔබ ළඟට එනවා අපේ නිලධාරී මේක ප්‍රශ්නයක් නැද්ද කියලා. right? ඊළඟට ගොඩක් දේවල් වෙලා තියෙනවා. අපි වේගයෙන් යමු. අස්සන් ටික යොදලා තියෙන්නේ පැටි අස්සන්. අපිට වැඩි වෙලාවක් නෑ. මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මේ කටයුත්ත දිවිසුනේ සහ බැලු කරේ අන්තර්ගතයේ මොකක්ද නීතිමය බැඳීම් මොකක්ද කියලා මම පැහැදිලි කරලා දෙන්නම්. right අපි දැන් බැලුවා කියලා කිව්වා. නමුත් අපි කෝකටත් හොඳයි අවසරයක් චෙක් කරගමු දිවිසුන සහ බැලු කර ඔබ හරියට කම්ප්ලීට් කරලා කියලාද කියලා. right මුලින්ම ගන්න අතරේ දිවිසුන. ගිවිසුම. මම දැන් තවත් වැඩ කටයුත්තක් ඔබට තියෙනවා. ෆයිනල් මීටින් යන ඉන්නයිට නේද? තියෙනවා කියලා තියෙනවා. දෙකද? right okay හරි. අපි ඉක්මනට කරමු බැංක් එකට යන්න තියෙනවා. මම හිතන්නේ පේමන්ට්ස් වගේකට තියෙනවා. තුනට ඉස්සෙල්ලා යන්න ඕනේ නේද? right අපි යමු. හරි. ගිවිසුම පොඩ්ඩක් හැමෝම චෙක් කරගන්න. අතර ගන්න ගිවිසුම. ඔබ යතේ ගිවිසුම් දෙකක් තියෙනවනේ. දෙකම චෙක් කරගන්න. සමාන විදිහට තියෙන්න ඕනේ. කමන්න ගම. ඒ දාසට යන්න තියෙන්නේ. නා කමන්නේ. පළවෙනි හිස්තැන කතා කරන කෙනා විතරක් ඉන්න අනිත් අය මම කියන විදිහට චෙක් කරන්න. right? පළවෙනි හිස්තැනට එන්න ඕනේ මේ අංකය දීලා තියෙනවා. හිස්තැන අවසන් වෙන තැනම අංකය දීලා තියෙනවා. මම මේ අංකය කියලා එන්න ඕන දේ පැහැදිලි කරන්නම්. සේවා නියුක්තිකගේ ග්‍රාම නිලධාරී කොට්ටාශය. කොට්ටාශය අකුර ඉලක්කම මේ සම්පූර්ණයෙන්ම අවශ්‍ය වෙනවා. කොට්ටාශයට අකුරක් තියනවාද ඉලක්කමක් තියනවාද එකේ යල දෙකේ යල කියලා සමහරවිට කොට්ටාශය වෙන් වෙනවා. ඔබේ ග්‍රාම නිලධාරී කොට්ටාශය නිවැරදිවම සටහන් විය යුතුයි. අංක 2 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය සේවා නියුක්තිකගේ අංක 3 ලිපිනය අංක 4 ජාතික හැඳුනුම්පත් අංකය අංක 5 සේවා නියුක්තිකගේ සම්පූර්ණ නම. සම්පූර්ණ නම වෙනස් කරන්න එපා. ඩෙන්ටි කාඩ් එකේ තියෙන විදිහට ලියන්න. ඔබ දැනට ලියලා තියෙන પાස්පෝර්ට් එකේ විදිහට අපි ඒක බාර ගන්නම්. අපිට හරියට අවශ්‍යයි. ඊළඟට 6 වෙනි හිස්තැන අද දිනය අද කවද්ද 20 වෙනිදා 5 වෙනි මාසේ 20 2026 5යි 20 6 වෙනි හිස්තැනට. ඊළඟට 7 වෙනිදා කොරියානු සමාගමේ නම. ඔබට රැකියාව ලබා දෙන කොරියානු සමාගමේ නම. right 8 වෙනි හිස්තැන කොරියානු ගිවිසුමට ඔබ අත්සන් කරපු දින ඔය රෝස පාට කොලයක් ඇති ඔබ ප්‍රථම වතාවට යනවා නම් ඒ කොලේ පිටිපස්සේ ඔබ අත්සන් කරලා ඇති. අත්සන් යොදලා දිනය දාලා ඇති. අන්නේ දිනයයි මෙතනට අවශ්‍ය වෙන්නේ. ඊළඟට ඔබේ සේවා කාලය 9 වෙනි හිස්තැන මාස ගණන බලලා ලියන්න ඇග්‍රීමන්ට් එකේ තියෙන මාස ගණන බලලා මෙතන සටහන් කරන්න. 36ද කීයද කියන එක බලලා ලියන්න. ඊළඟට 3 වෙනි හිස්තැන 3 වෙනි පිටුව 10 වෙනි හිස්තැන පළවෙනි අපකරුගේ ග්‍රාම නිලධාරී කොට්ටාශය. පළවෙනි අපකරුගේ ග්‍රාම නිලධාරී කොට්ටාශය. අංක 11 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අපකරුගේ අංක 12 අපකරුගේ ලිපිනය දැනට සිටින පළවෙනි අපකරුගේ දැනට සිටින ස්ථිර ලිපිනය. අංක 13
ID card number එක ජාතික හැඳුනුම්පත් අංකය අංක 14 පළවෙනි අපකරුගේ සම්පූර්ණ නම. right? ඒ විදිහටම තමයි ඊතර කොටස දෙවෙනි අපකරුගේ තොරතුරු අංක 15 දෙවෙනි අපකරුගේ ජාතික ග්‍රාම නිලධාරී කොට්ටාශය අංක 16 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අංක 17 දෙවෙනි අපකරුගේ ලිපිනය අංක 18 දෙවෙනි අපකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය අංක 19 දෙවෙනි අපකරුගේ සම්පූර්ණ නම. ඊළඟට අවසාන ඡේදය අන්තිම පිටුවේ අන්තිම ඡේදය අන්තිම පිටුවේ අන්තිම ඡේදය මෙන්න මේ හිස් තැනට මේ නීතිඥ කියන වචනේට උඩින් තියෙන හිස් තැනට අද දිනේ ඇතුළත් කරන්න 2026 5:20 දෙකටම ඒ දිනේ දාන්න. කිවිසුම් දෙකක් ඔබ යතේ දැන් තියෙනවනේ. ඒ දෙකටම ඒ විදිහට සම්පූර්ණ විය යුතුයි. දැන් ඔබ වෙනසක් කරා නම් එක කිවිසුමක මොකක් හරි කරෙක්ෂන් එකක් කරා නම් හැදුවා නම් නිවැරදි කිරීමක් කරා නම් දෙකම සමාන විදිහට හදන්න. right ඊළඟ අපි ওই විදිහට ඉක්මනින් බලමු අප බැලුම් කරේ ගැන. අප බැලුම් කරේ. හරි නේද? මුලින්ම චෙක් කරගන්න කිවිසුමේ අපි පළවෙනියට දාපු නම මොකක්ද? බලන්න ඔබ කිවිසුමේ පළවෙනියට දෙන්න කාගේ නමද කියලා අප කරවන විදිහට. දැන් චෙක් කරන්න ඒ නමමද තියෙන්නේ අප බඳුන් කරේ පළවෙනියට කියලා. ඔය ටික මාරු වෙන්න බෑ. කිවිසුමේ පළවෙනි අප කරුම විය යුතුයි අප බඳුන් කරේ පළවෙනිය. හරිද? වෙනස් වෙලා තියෙනව ඉන්නවද? නෑ නේද? කවුරුත් වෙනස් වෙලා නෑ. right. හරි. පළවෙනි හිස්තැන මම මේ දෙක කතා කරන්නේ අප බඳුන් කරේ ගැන. පළවෙනි අප කරුගේ ග්‍රාම නිලධාරී කොට්ටාශය දෙක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අංක 3 ලිපිනය අංක 4 ජාතික හැඳුනුම්පත් අංකය අංක 5 පළවෙනි අප කරුගේ සම්පූර්ණ නම. 6 වෙනි හිස්තැන ග්‍රාම නිලධාරී කොට්ටාශය දෙවෙනි අප කරුගේ අංක 7 දෙවෙනි අප කරුගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අංක 8 ලිපිනය අංක 9 ජාතික හැඳුනුම්පත් අංකය අංක 10 දෙවෙනි අපකරුගේ සම්පූර්ණ නම. අංක 11 අද දිනය. අංක 11ට එන්න ඕනේ අද දිනය. 2026 5:20. අංක 13 අංක 12 පළවෙනි අපකරු සේවා නියුක්තිකගේ ලිපිනය. අංක 13 සේවා නියුක්තිකගේ සම්පූර්ණ නම. අංක 14 සේවා නියුක්තිකගේ ජාතික හැඳුනුම්පත් අංකය. අංක 15 කොරියානු සමාගමේ නම. අංක 16 සේවා කාලය කොන්ත්‍රාත් කාලය. ඊළඟට අංක 17 කොරියානු ගිවිසුමට අත්සන් කරපු දිනය. අංක 18 අද දිනය. බලන්න චෙක් කරන්න අද දිනේ හරියද කියලා 18 වෙනි හිස්තැන. right ඊළඟට අවසාන පිටුව අන්තිම ඡේදය අන්තිම හිස්තැන මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ අද දිනය. අප බඳුන් කර දෙකීම. right මම දැන් ඔබ මේ වෙන විට පැති අත්සන් සහ වටේ ගහන දින අත්සන් ටික ඔක්කොම කරලා ඉවරයි නේද? දැන් අපි බලමු මොකක්ද මේකේ අන්තර්ගතය කියලා. right වැඩි වෙලාවක් ගන්නෑ මම කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නම්. සිංහල භාෂාවෙන් තියෙන ඔබට තේරෙන විදිහට මේක සරලව සටහන් කරලා තියෙනවා. මේක ඔබ අරගෙන ආවේ මම හිතනවා ඔබ පුරවන කොටත් කියවලා බලන්න ඇති. right එන්න මම දැන් සරලව ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම්. සේවා නියුක්තික right සේවා නියුක්තිය උතන අත්සන් කරන අයත් right හරි සියලු දෙනාම හොඳින් අහගන්න. සේවා නියුක්තික විශේෂයෙන්ම මම කියන දේ හොඳින් අහගෙන ලියන දේවල් කරගන්න කමක් නැහැ. නමුත් අවධානය යොමු කරන්න මම කියන දේ සම්බන්ධයෙන්. ඉතාමත්ම වැදගත්. ඔබට වැදගත්, අපකරුවන්ට වැදගත්, රටට වැදගත්, මේ ආයතනයට වැදගත්. right? ඒ හින්දා සියලු දෙනාම අහගන්න. සේවා නියුක්තිකට මේ වන විට දකුණු කොරියාවේ රැකියා අවස්ථාවක් ලැබිලා තිනවා. නොබෝ දිනකින් ඔබ දකුණු කොරියාවට යනවා. කොහොමද ඔබට මේ රැකියා අවස්ථාව ලැබුණේ? right ඔබට මේ රැකියා අවස්ථාව ලැබෙන්නේ දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර රටවල් දෙක අතර කිවිසුමක් තියෙනවා. මේ කිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබට මේ රැකියා අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒ කිවිසුම තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා දකුණු කොරියාවේ ලබා ගැනීම සඳහා. දැන් දකුණු කොරියාවෙන්
අපට අවස්ථාවක් ලබා දීලා තියෙනවා උන්ගේ රටට ශ්‍රී තරුණයන් අපේ ශ්‍රී ලාංකික තරුණයන් රැකියාවන් සඳහා යොමු කරන්න. නමුත් ඕන් එකපාරට බඳවා ගැනීමක් කරන්නේ නැහැ. ඕනම කෙනෙක් කියවන්න අපිට හැකියාවක් නැහැ. ඒකට කොන්දේසි මාලාවක් තියෙනවා. ඕන් බලාපොරොත්තු වෙන පිරිසක් අපි තෝරලා යවන්න ඕනේ. මේ රටවල් දෙක අතර කිවිසුම තිබුණට මේ කිවිසුම ක්‍රියාත්මක කරන්නේ ලංකාව වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ආයතනය. දකුණු කොරියාව වෙනුවෙන් කටයුතු කරන්නේ HRD එක මානව සම්පත් සංවර්ධන ආයතනය. මම හිතන්නේ අපේ සේවා නියුක්තික දන්නවා. රට යන කෙනා මේ දේවල් සම්බන්ධයෙන් දන්නවා. පුහුණුවේදී මේ දේවල් සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරලා තියෙනවා. දකුණු කොරියාවට පුද්ගලයන් යවනකොට ඕන් අපෙන් බලාපොරොත්තු වෙනවා විනයගරුක නීතිගරුක පිරිසක් කාර්යශූර පිරිසක් ඔවුන්ගේ රටට එවයි කියලා. ඒත් අපි මොකද්ද කරන්නේ? ලංකාවෙන් මේ වගේ පිරිසක් ඉල්ලනකොට අපි මොකක්ද කරන්නේ? අපි ඒකට එකඟතාවයක් දක්වනවා. ශ්‍රී ලාංකිකයන් ඉතාමත්ම විනයගරුකයි, කාර්යශූරයි, නීතිගරුකයි ආදී වශයෙන් අපි ඔවුන්ට ඒ අපේ තරුණ තරුණියන්ගේ අභිමානය දීලා තියෙනවා. ඒ නිසා ඒ කටයුතු අපි පොරොන්දුව ඉෂ්ට කිරීමේ වගකීම පැවරලා තියෙනවා කාර්යාංශයට. දැනට අපි ඔබ ගැන සොයා බැලීමක් කරා. ඔබේ පොලිස් වාර්තා බැලුවා. ඔබ මේ දක්වා සමාජයේ විනයගරුකව ජීවත් වෙලා තියෙනවා. නීතිගරුකව ජීවත් වෙලා තියෙනවා. අපරාධ ඉතිහාසයක් ඔබේ නැහැ. ඒ නිසා තමයි අපි මේ පියවරේ ඔබ ඉදිරියට අරගෙන යන්නේ. නමුත් අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. යම් ආකාරයක මේ වගේ ගිය අය අපි දැන් විශ්වාස කරලා අපිට පොරොන්දුවක් දීලා නේද? නමුත් ගියාට පස්සේ යම් ආකාරයක වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපට සිදු වුණා විදේශගත වීමට පෙර ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ආරක්ෂා කරගන්න සහ ඉදිරියේ යන්න ඉන්නගේ අවස්ථාව ආරක්ෂා කරගන්න ඕන නිසා යන පුද්ගලයාව නීතිමය බැඳීමකට ලක් කරන්න. ඒ තමයි මේ කිවිසුම. right අපි බලමු මේ කිවිසුමෙන් ඔබ බැඳෙන්නේ කොහොමද කියන එක. මේ කිවිසුමේදී ඔබට පේනවා මේ කිවිසුම මොකක්ද කියන්නේ කවුරු අතරද ඇතුළු වෙන්නේ ඔබ සහ කාර්යාංශය අතර. එතකොට මේ කිවිසුමේ ඔබ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා ඔබේ නම ගම ලිපිනය ඒකම ඔබ සටහන් කරලා තියෙනවා ඔබ යන්නේ මොන ආයතනයකටද කියලා. නේද? එතකොට ඔබ සේවය කරන්න ඕනේ මෙන්න මේ ආයතනයේ. ඔබට රැකියාව වීසා බලපත්‍රයක් ලැබෙන්නේ මෙන්න මේ ආයතනයේ සේවය කරන්න. ජොබ් ඇග්‍රීමන්ට් එකක් ලැබිලා තියෙනවා. ඔබට වීසා බලපත්‍රයක් ලැබෙන වර්ක් වීසා එකක් මේ ආයතනයේ සේවය කරන්න. කිසිම හේතුවක් මත ඔබට මේ ආයතනයෙන් පැනලා යන්න බෑ. පැහැදිලිද? සේවා නියුක්තිය ඔබට කිසිම හේතුවක් මත මෙතනින් පැනලා යන්න හැකියාවක් නැහැ. නමුත් අවස්ථා දෙකක් තියෙනවා. ඔබ දන්නවා ඔබට මේවා කියලා දීලා තියෙනවා. අවස්ථා දෙකක් තියෙනවා ඔබට මෙතනින් ඉවත් වෙන්න පුළුවන්. මොනවාද අවස්ථා දෙක? මොනවාද අවස්ථා දෙක? විලාව ගත වෙන නිසා මම කියන්න එකක් සේවා යෝජකයාගේ අවසරය ලබා දෙනවා නම් නේද? අහලා තියෙනව නේද කොලිය අරන් යනවා කියලා. අපේ තරුණයන් පාවිච්චි කරන වචනේ තමයි කොලේ අරන් යනවා කියලා. කොලේ අරන් යනවා කියන්නේ මොකක්ද? ලෙටර් එක. කන්සෙන්ට් එක. එහෙම නැත්නම් සේවා යෝජකයාගේ අවසරය ලිඛිතවම ලබාගෙන යා යුතුයි වෙනත් කම්පැනියකට යනකොට. ඒකෙන් තමයි සැලකෙන්නේ ඔබට මොන හරි ප්‍රශ්නයක් આવොත් සේවා යෝජකයාගේ ලිඛිත අවසරය පින්නන්න හැකියාවක් තියෙන්න ඕන. පැහැදිලිද? දෙවෙනි එක තමයි ඔබට එතනින් ඉවත් වෙන්න සිද්ධ වෙන්නේ ඇයි? මොකක් වුණොත්ද ඔබට එතනින් වැඩ කරන්න බැරි වෙන්නේ? ඔය රෝස පාට කොලේ ඇග්‍රීමන්ට් එකේ දක්වලා තියෙන කොන්දේසි සේවා යෝජකයා කඩ කරනවා නම් ඔබට හැකියාවක් තියෙනවා කම්කරු කාර්යාලයට වාර්තා කරලා එතන ලැබෙන නියෝගය මත තවත් සේවා ස්ථානයකට මාරු වෙන්න. නේද? නමුත් අපි හිතමු ඔබේ කිසිම ආකාරයක කොන්දේසියක් කඩ වෙන්නේ නැහැ. වැඩ කරන්න තියෙන පැය ගණන වැඩ කරන්න තියෙනවා, ගෙවනවා කියපු වැටුප ගෙවනවා, අනිකුත් පහසුකම් ටික ලැබෙනවා අපිට එතනින් යන්න අවශ්‍යද? අවශ්‍ය වෙන්නේ නැහැ. අපි හිතමු මට ගෙවන්නේ මේ කම්පැනිගේ අඩු ගාණක්. අනිත් කම්පැනිගේ වැඩි ගාණක් ගෙවනවා. මට එතෙන්ට යන්න පුළුවන්ද? 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 සේවා යෝජකයා අවසර ලබා දෙනවා නම් යන්න පුළුවන්. පැහැදිලිද? ඒ ආයතනයක් බඳව ගන්නවා නම් සේවා යෝජකයා ලිඛිතව අවසර ලබා දෙනවා නම්
යන්න පුළුවන්. නමුත් අපිට කම්කරු කාර්යාලයට යන්න පුළුවන්. පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඇයි බැරි? ඒ රටේ කම්කරු නීතියට අනුව ලැබිය යුතු අවම වැටුප ඔබට ඇග්‍රීමන්ට් එකේ දක්වලා තියෙනවා. අන්න අවම වැටුප ගෙවන්නේ නැත්නම් අපිට යන්න පුළුවන්. නේද? කම්කරු නීති උල්ලංඝනය කළා තියෙනවා නම් අපිට යන්න පුළුවන්. නමුත් ඒ කම්පැනිගේ මෙච්චරයි ගෙවන්නේ අනිත් කම්පැනිගේ වැඩිපුර ගෙවනවා කියලා අපිට එහෙම ඕන විදිහට යන්න හැකියාවක් නැහැ. මොකද අපි දැන් ඔය ඇග්‍රීමන්ට් එකට අස්සම් කරලා තියෙනවා. අපි දන්නවා නේද? කීයක්ද පඩිය ලැබෙන්නේ? ඒකට අපි ඇග්‍රී වෙලා යන්නේ. ඊළඟට ඔබේ කාලය මාස 36යි සටහන් කරලා ඇති ඔබේ කාලය. ඔබේ මේ කාලයෙන් පසු ඔබේ සේවා කාලය දීර්ඝ කළොත් ඔබට තවදුරටත් දකුණු කොරියාවේ ඉන්න පුළුවන්. පැහැදිලිද? කාලය දීර්ඝ කළොත්. දීර්ඝ කලේ නැත්නම් ඔබ ලංකාවට එන්න ඕන. දීර්ඝ කළොත් sorry පොඩ්ඩක් සමීප නැති වෙන්නේ. ඔබේ කාලය දීර්ඝ කලේ නැත්නම් ඔබ අපසු ලංකාවට පැමිණිය යුතුයි. දීර්ඝ කළොත් මේ givisuma දීර්ඝ කරන කාලය දක්වාම බලංගු වෙනවා. පැහැදිලිද? ඔබේ කාලය අවුරුදු 10ක් දික් කරයි. එහෙම වුණොත් ඔබ මේ givisumෙන් අවුරුදු 10ක්ම බැඳෙනවා. දැන් මේක අපි ලියලා තියෙන්නේ කීයද? 36යි. right? දැන් ඔබ 36ම යා එතන ඉන්නවා. හරි. නමුත් ඔබ 37 වෙනි මාසෙදී කඩ කරනවා මේ givisuma. right? එතකොට කියන්න පුළුවන්ද ඔබට මේක ලියලා තියෙන්නේ 36යි මම බැඳලා ඉන්නේ 36ක් විතරයි කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. හේතුව මේකේ සටහන් කරලා තියෙනවා ඔබේ කාලය දීර්ඝ කළොත් මේ givisumත් ඒ දක්වාම දීර්ඝ වෙනවා කියලා. පැහැදිලිද? ඒක අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඊළඟට ඔබ පොරොන්දු වෙනවා මේ givisumේදී දකුණු කොරියාවට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ආරක්ෂා වෙන විදිහට මම ඒ රටේ හැසිරෙනවා කියලා. මොකක්ද අදහස් කරන්නේ? දකුණු කොරියාවට රටවල් කීයකින් එනවද ශ්‍රමිකයන්? ලංකාවත් එක්ක රටවල් 16කින් එනවා. ලංකාවත් එක්ක රටවල් 16කින් එනවා. දැන් ඔබ චුට්ටක් හිතලා බලන්න. කම්පැනි අයිතිකාරයෙක් විදිහට ඔබේ කම්පැනි එකට බඳව ගන්න කැමති වෙන්නේ ඔබ මොන රටේ කට්ටියද? ඔබ බලනවා ඉස්සරහම නේද? මොන වගේ රටේ පුද්ගලයන්ද හොඳම ටීම් එක, හොඳම කණ්ඩායමක් ඉන්නේ මොන වගේ රටකද? විනයගරුක, නීතිගරුක නේද? කම්පැනි එකට හොඳින් සේවය කරන, වැඩ කරන්න කැමති. නේද? සමහර රටවල ඉන්නවා ගහ ගන්නවා, අපිරිසුදුයි, පිළිවෙලකට වැඩක් කරන්නේ නැහැ, වෙලාවට වැඩක් කරන්නේ නැහැ. නේද? ඒතර මේකවල බලනවා හොඳ කණ්ඩායමක් ඉන්නේ මොන රටේද කියන එක. ඒ නිසා අපට අවශ්‍යයි යන ඔබ සියලු දෙනාම දකුණු කොරියාවට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ තරුණයෙක් කියලා කිව්වහම තරුණියක් කියලා කිව්වහම කම්පැනි එකට බඳව ගන්න සුදුසුම පුද්ගලයන් ඉන්නේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් කියන එක ඒත්තු ගන්නවන්න පුළුවන් ආකාරයට ඔබ ඒ රටින් හැසිරෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පැහැදිලිද? තේරුණාද? right. ඒ වගේ ඉන්න දැනට හොඳ ඩිමාන්ඩ් එකක් අපේ රටේ තියෙනවා ලංකාවට. ලංකාවේ ඉන්න අය ගොඩක් හොඳයි, විනයගරුකයි, පිරිසුදුයි, right? ප්‍රශ්න ඉතාමත් අඩු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය වෙනවා ඔබත් රටට ගිහිල්ලා මේ විදියට හැසිරෙයි කියලා. right? ඊළඟට ඔබ අපකරුවන් හඳුන්වා දීලා තියෙනවා. ඊළඟ මේ givisumේදී ඔබේ සේවය අවසන් වෙලා ආවොත් ඔබේ සේවය අවසන් කරලා ඔබ ලංකාවට ආපසු ආවොත් සති දෙකක් ඇතුළතදී හරි. ඔබ
ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුළතදී කාර්යාංශයට වාර්තා කර ඔබේ කාලය අවසන් වෙලා රැකියාව අවසන් කරලා ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුළතදී කාර්යාංශයට මේ කොරියානු වංශයට වාර්තා කරන්න ඕනේ මම ලංකාවට ආවා කියලා. පැහැදිලිද? ඔබ ලංකාවට ආපුවම ඔබේ પાස්පෝර්ට් එකේ සීල් එක වදිනවා. ලංකාවේ එයාපෝට් එකෙන් සීල් එක වදිනවා. ඒ සීල් එක වැදුණු පිටුවේ කොපි එකක් එක්ක ඔබේ ෆයිල් එකට වාර්තා කරන්න මම ලංකාවට ආවා කියලා. ඊට පස්සේ ෆයිල් එක ක්ලෝස් කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? තේරුණාද? රයිට්. ඊළඟට අපි හිතමු ඔබ මේක කඩ කරා කියලා කිවිසුම. මේකේ වටිනාකම මොකක්ද? මේ කිවිසුමේ වටිනාකම වෙනවා ලක්ෂ 25ක් දීවරාශය නම්. ඔබ මේ කිවිසුමේදී බැඳිනවා ඔබ මේ කිවිසුම කඩ කළොත් මේ වටිනාකම කාර්යාංශයට ගෙවනවා කියලා. දැන් ඔබ ඉන්නේ සමහර විට දකුණු කොරියාව වෙන්න පුළුවන්. අපි ඔබ මෙතනදී පොරොන්දු වෙලා තියෙනවා ඔබේ ස්ථිර ලිපිනය මෙන්න මේ ලිපිනය බවට. එයන අපිට මොන හරි නීතිමය පියවරක් ගන්න අවශ්‍ය වුණොත් ඔබට අදාළ ලේඛන අපි යොමු කරන්නේ ඔබේ ස්ථිර ලිපිනයට. මේ ප්‍රදේශයේ තියෙන කඩුවෙලට කඩුවෙල දිශාධිකරණය අපි ඔබෙන් ක්ලේම් කරන ඉල්ලීමක් කරනවා ලක්ෂ 25 මුදල. දීවරාශය නම් ලක්ෂ 25යි ඔබේ දාලා ඇති ඔබේ ගාණ අනිත් ඒවාගේ ලක්ෂ 20යි. right මේ මුදල ගෙවන්න කියලා දින 14ක් තුල. ගෙව නැති වුණොත් එහෙම අපිට සිද්ධ වෙනවා ඔබට විරුද්ධව මේ ප්‍රදේශයේ තියෙන කඩුවෙලට කඩුවෙල දිශාධිකරණේ මුදල් අය කර ගැනීමේ නඩුවක් පවරන. ඊට පස්සේ අපිට මේ නඩු කටයුත්ත මගින් මේ මුදල අය කර ගන්න හැකියාවක් තියෙනවා. ගෙදර බාරගත්තේ නැත්නම් සිතාසේ කවුරුත් ඉදිරිපත් වුණේ නැත්නම් අපිට ඒක පාක්ෂිකව නඩුව ගෙනියන්න හැකියාවක් තියෙනවා දොරේ අලවලා හරි සිතාසිය. right හරි. මොන හරි ඔබට දැන් මේ කිවිසුම බලද්දී ඔබට කරන්න බැරි දෙයක් මේක මොකක් හරි සටහන් වෙලා තියෙනවද? අසාධාරණයි වගේ කියලා හිතන දේක් මේක මොන හරි සටහන් වෙලා තියෙනවද? මොකද අපි සරලව නැවත බැලුවොත් එහෙම ඉල්ලන්නේ මොකක්ද? දකුණු කොරියාවට යන්න සමාගමේ සේවය කරන්න මේ සමාගමෙන් ඉවත් වෙන්න අවශ්‍ය නම් නිත්‍යානුකූල විදිහට එතනින් ඉවත් වෙලා වෙනත් තැනකට යන්න ඊට පස්සේ තමන්ගේ කාලය ඉවරනාට පස්සේ ආපසු ලංකාවට එන්න. ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුළතදී කාර්යාංශයට රිපෝට් කරන්න මම ආවා කියලා. ඒ රටේ විනයගරුකව නීතිගරුකව හැසිරෙන්න. ඔය තමයි ඉල්ලන්නේ නේද මූලික වශයෙන්. අමාරුද? අපිට කරන්න හැකියාවක් තියෙනවා. right. ඊළඟට මොන හරි දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවද මගෙන් අහන්න? right. හරි. කමන්නේ. අපි තවත් මෙතන ටික වෙලාවක් ඉන්නවා. මොන හරි තිබ්බොත් මගෙත් එක පුද්ගලිකව හරි ඇවිල්ලා කමන්නේ. මෙතන මම ඉන්නවා. මේ කටයුත්ත අවසන් වෙනතේ අවසාන අත්සන ගහන්නට පෙර මගෙත් එක සාකච්ඡා කරන්න. ඊළඟට අප බැලුම් කරේ ගැන. අප බැලුම් කරේ ගැන බලමු. අපකරුවෝ දෙන්නෙක් ඉන්නවා. මෙයා හන්තාව සේවානියුක්තව හඳුන්වලා දීලා තියෙනවා. අපකරුවෝ දෙන්න තමන්ගේ නම ගම ලිපිනය මෙතන සටහන් කරලා තියෙනවා. ස්ථිර ලිපින වශයෙන් මේ දෙක හඳුන්වලා දීලා තියෙන අපට තමන්ගේ. ඒකම අපකරුවෝ දෙන්න අපි විශ්වාස කරනවා තමන්ගේ කැමැත්තෙන් අද මේ කටයුත්ත සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. right මේක සටහන් කරලා තියෙන අප බැලුම් කරේ මොනවටද මම අප වෙන්නේ සහතික වෙන්නේ මම මොකක්ද විදේශගත වෙන කෙනාගේ නම තියෙනවා ලිපිනේ තියෙනවා යා මොකටද යන්නේ කියන කාරණාව තියෙනවා යා යන සමාගම තියෙනවා ඔහුගේ සේවා කාලය අපි මේකේ දක්වලා තියෙනවා ඒකම මේ පොරොන්දු වෙනවා මේ කිවිසුම් ප්‍රකාරව සේවා නියුක්තික දකුණු කොරියාවට ගිහිලා සේවය කරලා නිවැරදිව ආපසු ලංකාවට පැමිණෙන බව නේද මේ කිවිසුම ප්‍රකාරව කටයුතු කරනවා කියලා අපකරුවන් සහතික වෙලා තියෙනවා. බැරි වෙලා හරි සේවා නියුක්ත කිවිසුම කඩ කළොත් ඒ වගකීම අපි දරනවා කියලා තමයි අපකරුවන් මෙතනදී අප බැලුම් කරේට අත්සන් කරලා තියෙන්නේ. මේක වටිනාකම මම ඉස්සෙල්ලා පෙන්වන්නේ ඔබට දීවරාංශය එකක් ලක්ෂ 20යි අනෙකුත් ඒවා වල දීවරාංශය ලක්ෂ 25යි. එතකොට මේ කිවිසුමේ විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය නීතිය සංකල්පයක් තියෙනවා. මුලින්ම නම තියෙන කෙනා මුලින්ම ගෙවන්න ඕන කියලා.
පළවෙනියට නම තියෙන කෙනා ඉස්සෙල්ලාම ගෙවන්න ඕන කියලා. නමුත් මේ කිලිසුමේදී අපි ඒක අත්හරිනවා. ඉවත් කරනවා. ඒක මොකක්ද අදහස් කරන්නේ? එතකොට දෙන්නටම සමාන වගකීමක් තියෙනවා. පළවෙනි අපකරොටයි දෙවෙනි අපකරොටයි සමාන වගකීමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට අදාළ නැහැ පළවෙනියද දෙවෙනියද ගෙවන්නේ කියන එක කුමන හෝ ආකාරයකින් දෙදෙනෙකුට එකතු වෙලා හෝ තනි තනිවම හෝ මේ ලක්ෂ 20 මුදල කාර්යාංශයට ගෙවිය යුතුයි. ගෙවෙන්නේ නැති වුණොත් එහෙම අපිට සිදු වෙනවා අපකරොන් දෙදෙනාටත් විරුද්ධව මේ ප්‍රදේශය අයිති වෙන්නේ කඩුවෙල දිසා අධිකරණයට කඩුවෙල දිසා අධිකරණයේ මුදල් අය කර ගැනීමේ නඩුවක් පවරනවා. සාමාන්‍යයෙන් අපි නඩුවක් පවරනකොට තුන් දෙනාම වගඋත්තරකරුවන් කරලා පළවෙනියා රට ගිය කෙනා දෙවෙනියා පළවෙනි අපකරු සහ තුන්වෙනියා විදියට දෙවෙනි අපකරුව දාලා අපි නඩුවක් පවරනවා. පැහැදිලිද? ඒ තමයි නීතිමය තත්ත්වය. මේ නීතිමය තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කවුරු නිසාද? සේවා නියුක්තිකගේ ක්‍රියාකලාපය නිසා. දැන් මේ වෙලෙට අපි නඩු 500ක් විතර වගේ ගොනු කරලා තියෙනවා. right. මම කතා කරමින් හිටියේ ප්‍රශ්නයක් නිර්මාණය කළොත් ගැටලුවක් නිර්මාණය වුණොත් අධිකරණයට එන්න වුණොත් එන්න වෙන්නේ කුමන කටයුත්තක් නිසාද කවුරු නිසාද කියලා. නේද? දැන් අපි මේ වෙලෙට නඩු 500කට ආසන්න ප්‍රමාණයක් ෆයිල් කරලා තියෙනවා. මේ ආකාරයේ නඩු 500ක් විතර ගොනු කරලා තියෙනවා කඩුවෙල දිසා අධිකරණය. right? දැන් ගොඩක් අය අපිත් එක්ක තරහ වෙලා තියෙනවා. මේ අපි බලහත්කාරයෙන් නඩු දැම්ම විදිහට. මොකක්ද වෙන්න ඕනේ? right? අපි කරන්නේ අපේ රාජකාරිය ඒක කරේ නැත්නම් අපිට ගෙදර යන්න වෙනවා නේද? සේවා පහරහැරිය කියලා. නමුත් මේ ප්‍රශ්නේ අපිට निराකරණය කරගන්න පුළුවන් සේවා නියුක්තිය ඉතාමත් හොඳින් අහගන්න. හොඳින් තේරුම් ගන්න. මම ඒකයි මුලින්මත් කිව්වේ ඔබ තේරුම් ගැනීම වැදගත් කියන එක. ඒක ඔබට වැදගත් වෙනවා. ඒකම රටට ඉතාමත්ම වැදගත්. මොකද මේ ජොබ් මාකට් එක ඉතාමත්ම වැදගත්. ඉහළ විදේශ විනිමයක් අපේ රටට ලැබෙන අවස්ථාවක්. ඒ වගේම තමයි ප්‍රශ්න ගැටලු ඉතාමත්ම අඩුයි. දකුණු කොරියාව කියලා කියන්නේ දියුණු රටක්. දියුණු කම්කරු නීතියක් තියෙනවා. ඒ වගේම තමයි මානව හිමිකම් දියුණු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපේ තරුණයන්ට ප්‍රශ්න ඉතාමත්ම අඩු තත්ත්වයකින් ඔවුන්ට ගිහිලා ඒ රටේ සේවය කරන්න පුළුවන්. ඒ වගේම ආපසු ලංකාවට පැමිණෙන විට හොඳ දැනුමක් තාක්ෂණයක් අපේ රටට අරගෙන එන්න පුළුවන්. ඒකත් වගේම තමයි තවත් විශාල පිරිසක් බලාගෙන ඉන්නවා දකුණු කොරියාවට යන්න. ඔවුන්ගේ අවස්ථාවත් අපි ආරක්ෂා කරලා දෙන්න ඕන. නේද? ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව හොඳින් සේවය කරන්න තමන්ගේ කාලය ඉවරනට පසුව ආපසු ලංකාවට එන්න. පැහැදිලිද? right. එහෙම වුණොත් අපකරුවන්ට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ, නඩු ප්‍රශ්න මතුවෙන්නේ නැහැ නේද? ඔබට කිසිම ආකාරයක ගැටලුවක් මතුවෙන්නේ නැහැ. right. දැන් මම ඔබට පැහැදිලි කරා මේකේ තියෙන දේවල්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අපකරුවන්ටත් දැනගන්න. right. ඊළඟට මම කියන්නම් නඩුවක් පැවරුවොත් මොකද්ද වෙන්නේ කියන එක. right? දැන් මම කියවනේ අපි නඩු 500ක් විතර වගේ දාලා තියෙනවා කියලා නේද? නඩුවක් දැම්මට පස්සේ අපට ඔබට උපදෙස් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඇයි? ඔබට විරුද්ධව තමයි අපි නඩුව දාලා තියෙන්නේ. එහෙම වුණොත් අපට ඔබත් එක්ක ආයෙ කතා කරන්න හැකියාවක් නැහැ. ඔබ සෙටල්මන්ට් එකට එනවා නම් සමතයකට එනවා නම් අපිට කතා කරන්න පුළුවන්. සමතේකට. ඒ සමතේ කියන්නේ මොකක්ද එතකොට? මුදල ගෙවන එක. වෙන සමත නැහැ. මොකද රජයට අයිති මුදලක් අපි අනිවාර්යයෙන්ම ඔබ විශ්ම කඩ කරා නම් අය කළ යුතුයි.
කතා කරලා මේක මට ගෙවන්න විදියක් නැහැ. මම ඕන ලක්ෂ දෙකක් ගෙවන්නම්. 5ක් ගෙවන්නම්. පුළුවන් ද අපිට ඔයාලට දුප්පත් ලක්ෂ 2ක් ගෙවන්න කියලා කියන්න පුළුවන්. රජයේ මුදලක් හින්දා සත්‍යයක්වත් අඩු කරන්න බෑ. පැහැදිලිද? ඒ නිසා නඩුවක් අපි ෆයිල් කරොත් සාමාන්‍යයෙන් අපි නඩුව දානකොට ඉල්ලනවා නඩු ගාස්තු මේ මුදල නඩු ගාස්තු නෛතික පොලිය මේ ඔක්කොම දේවල් ඉල්ලනවා. දැන් මේ වන විට අපි ලක්ෂ 20 නඩු දාපු ඒ වගේදී ලක්ෂ 30කට වැඩි ලක්ෂ 30ක් 31ක් වගේ වේදමක් එනවා නඩු ගාස්තුයි නෛතික පොලිය ලහිතන ලක්ෂ 20කට පොලිය කියලා නඩුව දාපු දවසේ ඉඳලා තීන්දුව දෙන දිනේ දක්වාම තීන්දුව නෙමෙයි ඒ ක්‍රියාත්මක කරන දිනේ දක්වාම පොලිය හදනවා. right ඊළඟට අපි හිතමු ඒකත් ගෙව්වේ නැහැ. දැන් අධිකරණයේ තීරණය කරා ලක්ෂ 31ක් ගෙවන්න කියලා. ඒකත් ගෙව්වේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට අර මුදල් අය කරගන්න තුන් දිනාගෙම දේපල වෙන්දේසි කරන්න පුළුවන්. අහලා තියෙනව නේද? දේපල වෙන්දේසි කරනවා කියන එක සිවිල් නීතියේ තියෙන ප්‍රතිපාදනයක්. ඒතකොට ඒ යන වියදම වෙන්දේසිට යන වියදමත් ආය ලක්ෂ 30 අපි හිතමු ලක්ෂ 2 3ක් ගියා කියලා වෙන්දේසි කරන එක සංවිධානය කළ කරන්නේ ඒ ලක්ෂ දෙකත් ආයතෙන්ට එකතු කරගන්න පුළුවන්. මම මේ පැහැදිලි කරේ ඔබට. right? හොඳින් තේරුම් ගන්න. මොකද සමහරවිට මේ දේ සිද්ධ වුණොත් අපිට ඔබට කතා කරන්න බැරි වෙනවා. මේ උපදෙස් දෙන්න බැරි වෙනවා. right? ඒ නිසා මේක ඉතාමත් බරපතලයි. ඒ වගේම තමයි ඔබ තේරුම් ගත්තොත් කිසිම ආකාරයක ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නේද? මෙතන ලොකු ගාණක් ගෙවන්න වෙනවද? Taman හොඳින් සේවය කරලා කම්පැනිෙන් අයින් වෙන්න ඕන නම් නිවැරදිව අයින් වෙලා නේද? ලංකාවට ආවොත් කිසිම ආකාරයක ප්‍රශ්නයක් මතුවෙන්නේ අපි ෆයිල් එක ක්ලෝස් කරලා දානවා. අනිත් කාරණාව තමයි මේකට අදාළ නැහැ. නමුත් බාහිර කාරණාව ඔබට දකුණු කොරියාවම ඉන්න අවශ්‍ය නම් මොකක්ද කරන්න ඕන? අපේ සේවා නියුක්තික මොකද කරන්න ඕන? මොකක්ද කරන්න ඕන? ඔයගොල්ලෝ දන්නවනේ. වීසා කැටගරි එක මාරු කරගන්නවා. දැන් යන්නේ මොනවටද ඔයගොල්ලෝ? E9 එකට යන්නේ දැන් වීසා කැටගරි එක. නේද? රාජ්‍ය අතර ඇති කරගත්ත ගිවිසුමක් මත ලැබෙන වීසා බලපත්‍රයක් මත තමයි ඔබ යන්නේ වර්ක් වීසා එකට. නමුත් ඔබට එනේ ගිහිල්ලා ඕනනම් තව පොඩි වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරනවා ඔබ නීති විරෝධී විදිහට ඒ රටේ හැසිරෙලා තියෙනවද කියන එක. වැඩි අවධානයක් යොමු කරනවා. එක දවසක් හරි ඔබ නීති විරෝධී විදිහට ඒ රටේ හිටියොත් ඔබට ඒ අනිත් වීසා කැටගරි E7 වගේ ඉල්ලන්න බෑ. right? ඒ හින්දා තවත් මේ ඇග්‍රීමන්ට් එක ආරක්ෂා කරගන්න ඔබට තවත් ප්‍රයෝජනයක් තියෙනවා. ඔබට ඕන නම් E7 වීසා එකට යන්නත් පුළුවන්. right? මේක නිකම්ම වෙන්නේ E7 එක. නමුත් ඔය එක්සෑම් එකක් තියෙනවා ලැන්ග්වේජ් එක ඒකත් පාස් වෙලා ඉල්ලන්න පුළුවන්. right? තේරුණාද? ඒක ගියාට පස්සේ තවත් තොරතුරු ලැබෙයි ඔබට. නමුත් ට්‍රේනින් එකේ කියලා දීලා ඇති. හරි. මොන හරි තව මගෙන් දැනගන්න දෙයක් තියෙනවද? මම ඉතාමත්ම සරලව පැහැදිලි කරලා දුන්නා. වෙන්න පුළුවන් බරපතලම දේවලුත් මොනවද කියලා මම කියලා දුන්නා. බය හිතනවා දන්නෙත් නෑ. නමුත් ඒක මගේ වගකීමක් නිසා මම පැහැදිලිව තේරුම් කරලා දුන්නා. අප කරුණු ටික සැලකිලිමත් වෙන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා අපිට දැනුම් දෙන්න මේ ආයතනයේ තියෙනවා තානාපති කාර්යාලයේ තියෙනවා right මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැහැ හරි අපි එහෙමනම් අත්සන් කරමුද හරි එහෙමනම් බොහොම ස්තුතියි අපි අත්සන් කරමු පොඩ්ඩක් ඔබ චෙක් කරගන්න ඔය මේ මම අද චෙක් කරේ නෑ දෙවෙනි පාරට අත්සන් ටික හරියට තියනවාද කියලා. අර ඔබට උපදෙස් ලබා දුන්නු විදිහට පැති අත්සන් ටිකයි පහළ අත්සන් ටිකයි හරියට තියනවාද කියලා බලන්න.
මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. සෑම පිටුවකම පහළ 3 දෙනාම අස්සම් කරලා තියෙන්න ඕනේ. පිටු 16ක් තියෙනවනේ. නේද? පිටු 16ෙම පහළ කෙළවරේ 3 දෙනාම අස්සම් කරලා තියෙන්න ඕනේ. ඊළඟට ගිවිසුමේ සේවා නියුක්තික. ගිවිසුමේ සේවා නියුක්තික අර Taman පුරවලා තියෙන හිස්තැන් වලට ඉරි කැලක් ගහලා දෙනවා වෙන්න පුළුවන්. කොහොම හරි අස්සම් කරලා තියෙන පුරවලා තියෙන දේවල් මේ විදිහට පුරවලා තියෙනවානේ. ඔබේ අක්ෂර මේ පැත්තෙන් පිළිවෙලට යොදන්න ඕනේ සෑම තැනකටම අදාළව. පොඩ්ඩක් චෙක් කරලා බලන්න හරියට තියෙනවද කියලා. එකක් හරි අඩු වුණොත් එහෙම ඒ අක්ෂර ගහන්න ආයෙත් වෙනවා. එහෙනම් පොඩ්ඩක් බලන්න හරියට අස්සම් ටික තියෙනවද කියලා උඩ එක එක පේලියෙන් පේලියට යන්න. right? ඊළඟට අප බැලුම් කරේ ඒ විදිහටම තමයි අපකරෝ දෙන්න දෙපැත්තෙන් අස්සම් කරලා තියෙනවද කියලා බලන්න අර හිස්තැන් වලට අදාළව මෙන්න මේ විදිහට. ඔබට පේනවනේ මම පළමු කියලා මෙතන දාලා තියෙනවා. දෙවන අපකරෝ මෙහෙම දාලා තියෙනවා. මේ විදිහට දෙන්න දෙපැත්තෙන් අස්සම් කරලා තියෙනවද කියලා බලන්න. අපිට දැන් ඔක්කොම එකපාර ගන්න බැරි වෙන නිසා අපි නම්බර්ස් පිළිවෙලට ගන්නම්. බැංකුවට සල්ලි දාන්න කවුරු හරි ඉන්නවද? බැංකුවට පේමන්ට් කරන්න දෙන්නේ කිනවා. කම්ප්ලීට් කළේද ඔයගොල්ලෝ? right හරි. අපි දැන් එහෙනම් අස්සම් කරමු. ගොඩක් අයගේ මම හිතන්නේ අස්සම් ගත්තා කම්ප්ලීට් කරා මේ මම කතා කරන අතරතුරේදී වෙලාව ඉතුරු කරගන්න අවශ්‍ය නිසා අපි මෙහෙම කරමු. දැන් තියෙන්නේ මම හිතන්නේ මේ නිලධාරීන් ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරා ගොඩක් අය මගේ අක්ෂර සහ කල්පනාකරුගේ අක්ෂර තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. සේවා නියුක්තික මෙතෙන්ට අරගෙන එන්න අස්සම් කරපුවා මම කතා කරන්නේ. දැන් නිලධාරීන් චෙක් කරලා ඔබේ අක්ෂර ගත්ත අය මේ පැත්තෙන් එන්න අක්ෂර ගත්ත කට්ටිය. හරි. ඔකට කියනවා කියන්න ඉන්න ඕන වෙලාව. right. මෙහෙම බලමුකෝ. අපි හිතමු අස්සම් කරමු නැත්නම් කී දෙනෙක් ඉන්නවද? අස්සම් කරපුවා. හරි. okay. හරි සුනේත්‍රා ඒගොල්ලෝ එයාලා මේ පැත්තෙන් යමුනේ. මේ පැත්තෙන් ගමු මම ඉස්සර විතරයි අස්සම් කරන්නේ. හරි ඊළඟට දැන් එන්න ඕන කට්ටිය පෙන්නයි right හරි ඊළඟට මම සහ ආයතනයේ වෙනුවෙන් අත්සන් කරන මේ කිවිසුමට මේ ආයතනයේ බඳවා ගැනීම අංශයේ කොරියානු අංශයේ කළමනාකාරතුමා මේ මහත්මයා මෙතන අත්සන් කරනවා ඔබේ ෆෝම් එකේ ඒකම ඊළඟට මම නීතිඥවරයා විදිහට මම මෙතන සාතික කරලා දෙනවා ඊට පස්සේ කරන්න ඕන දේ තමයි ඔබ අර ගේන්න කියපු ડોකියුමන්ට්ස් තියෙනවනේ නේද? ඔබට අරගෙන ඉන්න කියලා කියපු දේවල්. ඒ ඔක්කොම ගේන්න කියපු ડોකියුමන්ට්ස් ටික මේ පහළ ඉන්නවා නිලධාරීන් 4 දෙනෙක්. ඒගොල්ලන්ට බාර දෙන්න ඕන. ඔබේ ෆයිල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ පහළ ඉන්න නිලධාරීන්ගෙන් අහන්න. මේ මෙතන ඉන්න අය දන්නේ නැහැ ඔබේ ෆයිල් එකේ ගැටලුව. right? එහෙනම් මොනවා හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට විදේශගත වීමට අදාළ මොනවා හරි ගැටලුවක් මේ පහළ මේ නිලධාරීන් 4 දෙනාගෙන් අහලා ඔබේ ප්‍රශ්නේ निराකරණය කරගන්න අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන්. ડોකියුමන්ට්ස් මොනවා හරි අද ගේන්න බැරි වුණා නම් හෙට ගෙනත් දෙන්නද ඊළඟ දවසේ ගෙනත් දෙන්නද කියන එක ඒගොල්ලන්ගෙම අහන්න. ඒතර ඒගොල්ලෝ කියයි ඒගොල්ලෝ තමයි දන්නේ ඔබට යන්න තියෙන්නේ කවද්ද කියන එක. ඒ ගෙනත් දෙන්න ඕන දිනේ කියයි. right. දැන් මට තියෙන්නේ ඔබට 4 දෙනෙක් ඉන්න නිසා කවුරු ළඟට යන්න ඕනද කියලා කියන්න. පොඩ්ඩක් අත උස්සන්න බලන්න ඔබ කාණ්ඩ කරලා දිනා පළවෙනි කණ්ඩායමේ. පළවෙනි කණ්ඩායමේ අය ඔබේ ෆයිල්ස් බාරගන්නේ නිශාන්ත මහත්මයා. අර එහා පැත්තේ ඉන්නවා නිශාන්ත මහත්මයා තමයි ඔබේ ෆයිල්ස් බාරගන්නේ. අර එහා පැත්තේ ටේබල් එකේ එහා කෙළවරේ. දෙවෙනි කණ්ඩායම ඔබේ ෆයිල්ස් බාරගන්නේ සුනේත්‍ර මිස් මේ පැත්තේ. සුනේත්‍ර මිස්.
ඊළඟ තුන්වෙනි කණ්ඩායමයි. ඔබේ ෆයිල්ස් බාරගන්නේ චම්පිකා මිස්. වෙන වැඩි තැන් වලට යන්න එපා. අදාළ ඔෆිසර් ළඟට යන්න තුන්වෙනි කණ්ඩායම. ඊළඟට හතරවෙනි කණ්ඩායමේ අය. right. හතරවෙනි කණ්ඩායමේ අය ප්‍රභාත් මහත්මයා ඔබේ ෆයිල්ස් බාර ගන්න. එහා පැත්තේ ඉන්නවා. හරි නේද? ඔක්කොමලට පැහැදිලිද? right. හරි. අපි එහෙමනම් පටන් ගමු. අපිට ඕන අවශ්‍යනේ ක්ලික් කරපුවා. මම සයින් කරලා දෙන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එන්න. කලමනාකාරතුමා එනකම් මේ මිස් සයින් කරනවා. එයාට බලය පැවරීමක් කරලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න නැහැ මෙතෙන්ට එන්න.